කොහොමද කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාන්න යන්නේ. මොකද්ද මේ වීඩියෝ එක කියලා ඔයගොල්ලෝ බලනවා ඇති. හරි. මම කියන්නම් වීඩියෝ එක මොකද්ද කියලා. මම මේ ඉන්නේ කොහෙද කියලා බලන්න පරින්ටම. මේ ඉන්නේ ලංකාවේ කටුනායක එයාපෝට් එකේ ඉන්නේ. ඉතින් එයාපෝට් එකේ ඉන්නේ මොකටද? රට යන්නනේ. මොකද දන්නවනේ යන්න ඕනේ. කොහෙද යන රට? ඉතින් ඇත්තම කිව්වොත් මම යන්නේ ඕස්ට්‍රේලියාවට. ඉතින් අවුරුද්දයි මාස 4ක් දැක්කේ නෑ, වයිෆ් දැක්කෙත් නෑ, බබාලා දෙන්න දැක්කෙත් නෑ. ඒගොල්ලෝ ගියාට පස්සේ ඉතින් ඔන්න මට අවස්ථාව හම්බුණා. මාස 2යි දවස් 10කට ඒගොල්ලෝ බලන්න යනවා. ඉතින් ඔන්න දැන් පිටත් වෙනවා. අද ඉතින් තාම එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. කොච්චර ආසාවෙන්ද කියලා කියනවා නම් මම මෙතනට ඇවිල්ලා 8 වෙද්දි ෆ්ලයිට් එක නම් තියෙන 12 කාලට 8 වෙද්දි ඇවිල්ලා මේ මට 8 නෙවෙයි සෝරි 8 වෙද්දි එන්න තිබුණේ 7:00 ඇවිල්ලා. දැන් තාම නෑ චෙකින් තාම නෑ. මම මේ ඉන්නවා මං විතරයි ඉන්නේ මේ. කවුරුත් නෑ තාම. මම එන විත්තියක් එරන්දි විතරයි දන්නේ. චූටි දන්නෙත් නෑ. මල්ලි දන්නෙත් නෑ. අක්කී මල්ලි දෙන්නම දන්නේ නෑ. මම එහෙ එනවයි කියලා. ඉතින් පොඩි සර්ප්‍රයිස් එකක්. පොඩි නෙවෙයි ලොකු එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ලොකු බඩගින්නක් ආවා. උදේ කාලා නෙවෙයි නාවේ. ඒ නිසා මේ ඔන්න කෑම එකක් ගත්තා සැන්ඩ්විච් එකක්. මේ තියෙන්නේ දැන් ෆ්ලයිට් එකට ගොඩ වෙන්න යන්නේ. ෆ්ලයිට් එක පොඩ්ඩක් පැය භාගයක් විතර ඩිලේ 12 කාලා තිබ්බේ. 12:31 වෙනවා. 15ක් දැන් දවසකට දෙකකට හරි කියලා. හැබැයි අද නම් මේකත් එක ලොකු සතුටක් තියෙනවා. මොකද හේතුව මගේ බිරිඳයි දරුවෝ දෙන්නයි දකින්න යන්නේ. ඉතින් කම්මැලිකමට චිත්‍රපටිත් බැලුවා. ඔය ආපහු පොඩ්ඩක් එළිය බලනවා. කොහොම ඉතින් ගමනාන්තේ එදීගෙන යනවා. හොඳ නින්දක් ගිහලා හැරුණා. ඔන්න දැන් බ්‍රිස්බේන් වලට ළඟයි. හරිම ලස්සනයිනේ බලන්න. ඔන්න මම බ්‍රිස්බේන් ආවා. මම බ්‍රිස්බේන් වලට අඩිය තිබ්බා. හලෝ සෑහෙන්න කාලෙකට පස්සේ බ්ලොග් එකක් අරගෙන එනවා. ඉතින් මේ බ්ලොග් එක හරිම එක්සයිටිං එකක්. ඉතින් මම ලෑස්ති වෙනවා එයාපෝට් යන්න. නගිනවා. මෙහි වින්ටර් එක හරිම සීතලයි. ඉතින් මේ පාර වින්ටර් එක සාමාන්‍යයෙන් බ්‍රිස්බේන් වල එහෙම ලොකු සීතලක් එන්නේ නැහැ. මේ ඒ වුණාට මේ පාර ගොඩක් සීතලයි. ඉතින් මට ඒක හරි අමාරුයි. මම කැමති නෑ සීතලට. ඉතින් ඒකයි මේ විදිහට ජැකට් උයි ඔක්කොම උස්සගෙන යන්නේ. හරි යන් එන. Yeah, with that toilet. නෑ ඔක්කොම හරිද? සුදු මාව ගෙදර තියලා ඉන්න මට අග්ගාලා ගිහිල්ලා දරුවෝ දෙන්නෙක් අං එන්නම් කියලා ගියා. අවුරුද්දයි මාස 4ක් බලන් හිටියා. කොහොම හරි. හැබැයි මේ
විනාඩි ගාන තප්පර ගාන මට බලන් ඉන්න අමාරුයි. ඔන්න කට්ටිය එනවා. බලමු. මගේ පැටව දෙනවා. මගේ පැටව දෙනවා. අපි සර්ප්‍රයිස් එකක් තිබ්බා ඔයාට. නුවරඑළියාවන ජැකට් එකක් ගත්තා ඊවා. ඉතුරුනේ නැහැ. ඒ ඊරෝස් තමයි. ආති මේක මිටෝස්. ඔක්කේ ලයිලි. නැස්සලා ඔයා. අක්කිලා මේ වගේමයි. නවුස ගිහින්. මොකද කකුල? පුතා. මොකද ඔය කරන්නේ? කියන්න. තා ටික දවසකින් කකුල් දෙක බිම. ඔව් ඒකනේ. කාලෙකට පස්සේ පවුලේ හැමෝම දැකගන්න ලැබුණ එක ගොඩාක් ලොකු සතුටක්. ඒ සතුට වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒක මට විතරක් නෙමෙයි ඔයගොල්ලන්ටත් එහෙමයි කියලා මං හිතනවා. හරි. ඔන්න මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. හැබැයි ඕස්ට්‍රේලියාව ගමනේදී මගේ තව වීඩියෝ ගොඩක් එහෙදි ලැබුණ අත්දැකීම් දකින්න දේවල් ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න මමත් මගේ ආදරණීය බිරිඳ සුදුත් මගේ ආදරණීය දරුවෝ දෙන්නත් සූදානම්. එහෙනම් තව වීඩියෝ එකකින් ඉතාම ඉක්මනින් හම්බෙමු. ජය වේවා.